හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙන බව අපි විශ්වාස කරනවා. සංවේදී පරිසර කලාපවලට අසංවේදී වූ වරදට අපි හැමෝම ගත කළේ සීතල රාත්‍රියක්. 400කට අධික පිරිසකට දිවි අහිමි කරමින් තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් කරමින් පුළු ලංකාවම කඳුළු ගංගාවක් කරන්න තරම් මේ රුදුරු ව්‍යසනය ප්‍රචණ්ඩකාරී වුණා. වැස්ස අඩු වෙලා අවුව පෑවුවට ආපහු යන්න තමන්ගෙම කියල ගෙයක් දොරක් නැති ඇඳිවත විතරක්ම අතැතිව තමන්ගේ කියලා හිටපු හැම කෙනෙක්ම පස්සට හංගපු හරි අකාරුණික තත්ත්වයක් මේ. අවතැන් වූ හැම මුහුණකම තිබුණේ බලාපොරොත්තු සහගත ප්‍රශ්නාර්ථයක්. කඩන් වැටුණු ජීවිත මුල ඉඳන් පටන් ගන්න අවැසි ශක්තියක්. සිත් පිත් නොමැතිව ගලාගිය ඒ මහා ජලකඳ මානව දයාවේ නොසිඳෙන උල්පත් අවදි කළා. අනාරාධිතව මුළු ලෝකයක් අපේම මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වුණා. නොහිතපු වෙලාවක අවතැන් වූවන්ට තාවකාලික නිවහන් ලැබුණා. ආහාරපාන ඇඳුම් පැළඳුම් බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය පුළුවන් හැම තැනකින්ම එකතුණා. ජාති ආගම් කුල මල බේද නැතිව හැමෝම එකට එකතුණා. ව්‍යසනකාරී වුණත් ඒ එකමුතුකම හරිම ලස්සනයි. මුදවා ගැනීමේ මෙහෙයුම්වලදී ත්‍රිවිධ හමුදාව කටයුතු කළේ තමන්ගේ මම්ම තාත්තා බේරගන්නවා වගේ. රට රකින විරුවෝ කියන්නේ නිකම්ම නෙවෙයි කියලා ඔවුන් ආයෙත් වතාවක් ඔප්පු කළා. සන්නද්ධ යුද අරගලයක් නොවුනත් මේ සොබාදම් අරගලයට එරෙහිව ඔවුන් ශක්තිමත්ව සටන් කළා. රුදුරු මහා ජලකඳ බැසගියත් මඩටික හෝදගෙන මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගන්න ආයෙත් ඒ විරුවන් බෙහෙසවන බව නම් විශ්වාසයි. අහිමි වුණු හැම දේකටම වඩා ඔබෙන් ලැබුණු ශක්තිය ඒ ලෙංගතුකම හෘද සංවේදී හැඟීමක්. මුළු රටම සිව් කොනම එකට බැඳුනේ එකම දංවැලක පුරුක් වගේ. ඔව් අපි ජීවත් වෙන්නේ ඒ තරම් පින්වන්ත රටක. මනුෂ්‍යත්වයේ නාමයෙන් සෙනෙහසේ දෑත් දිගුණු රටක. ඇස් ඉස්සරහම හැම දෙයක්ම දූවිල්ලක් වෙලා ගිය මිනිස්සුන්ට ආයෙමත් නැගිටින්න ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.